Hi everyone, good morning. අද ඇවිල්ලා 25 ඉරිදා දවසක්. මම සිංගප්පූරුවට ආවේ 22 දවස් ගණන් වෙන්නේ. අද මම ෆස්ට් ටයිම් මගේ යාළුවෙක් ඉන්නවා. එයාව මීට් වෙන්න යනවා ලිටල් ඉන්දියාවට. ඉතින් මම බස් එකේ තනියම ගිහින් නැහැ මොකුත් නැහැ. මම try කරන්න යන්නේ. මට යාළුවෝ පොඩි මේ යාළුවෝ කියලා දුන්න යන විදිය. ඉතින් මට හිතා ගන්න බෑ කොහොමද කියලා. මත් එක දාලා යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු යාළුවා මීට් වෙන ඉතින් පොඩ්ඩක් ඇඟක් ගෑවෙනවා වයයි වගේ වුණාට අපි තනියම මේක පුරුදු වෙන්න ඕනේ නේ හිතට ශක්තිය අරගෙන ඉන්නවා. ඉතින් බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා යාළුවාවත් බලන්න පුළුවන්. බලමු පුළුවන් විදිහට වීඩියෝ කරනවා බස් එක යනකොට නම් බැරි මම ඇප් එක යූස් කරන නිසා. අපි බලමු හොඳට වෙන්නේ කියලා එනවා. බයි අපි යමු එනවා ලිටල් ඉන්දියා. In the still of the night, I think of you. My heart beats with every thought of you. Welcome to Joseph and Amali Vlogs. මම කළු වෙලා පේන්නේ. අනේ යාළුවනේ මට මම බස් එක ගන්න නැතුව මුලින්ම හංගන් ටවුන් එකට යන්න ඕන විනාඩි 20ක් වගේ පෙන්නනවා. මම ඉතින් වෝක් එක දාලා මැප් එකේ මේ ටවුන් එකට පයින් යනවා. අයින් යලා තමයි මාපිකට ගිහින් යන්නේ. දැන් ට්‍රේන් එක අරගෙන තමයි ඉන්දියාවට යන්න වෙන්නේ. බලමු අපි තනියම ගිහින් කොහොමද කියලා වටනම් really surprise. I don't know. First time සිංගප්පූරු වල ඉන්නේ යාළුවනේ. බලමු අපි මට යන්න පුළුවන්ද කියලා. ඉතින් try කරන්න අපි තනියෙන් ඉස්සරහට යන්න ඕනේ ඇඩ්‍රස් වලට. ඉතින් ඒ නිසා මම හිතුවා මේ තනියෙන් ඉගෙන ගන්නවා කියලා. අපි බලමු. එහෙම තමයි නේද වෙන රටකට ගියාම කවුරුත් නැහැ. ඉතින් යාළුවෝ හිටියේ ඒගොල්ලෝ කිව්වා තනියම ගිහින් අද බලන්න. දැන් හෙට ඉඳලා මම තනියම ඉපෑ යන්න ට්‍රේනින් වලට. එහෙම ඉතින් අපි බලමු. දැන් මෙතන පාරවල් ගොඩක් තියෙනවා. මම නම් දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. බලමු ඉතින් මොකද දන්නේ. ඉතින් කොහොමද කියලා බලන්නකෝ. බස් එක 151. මට දැන් බලත හැකි මේ බස් එක යන පාරේ මට යන්න පුළුවන්. බලමු ඉතින්. සුමාරි අක්කා අපි දෙන්න දැන් අවුරුදු කීයද? 8කට කලින් පස්සේ තමයි මේ හම්බුනේ. 8කට පස්සේ හම්බුනේ. 8කට කලින් අපි දෙන්න එන්නේ හැදුවා. මෙයා ආවා මට එන්න හම්බුන්නේ නැහැ. වයස ප්‍රශ්න එක වලට. ඔව් 8කට පස්සේ තමයි එයා ආවේ. දැන් එයා ආවා මම යනවා. දැන් අපි මෙයා දැන් සුමාරි අක්කා ළඟට යනවා ලංකාවට. එයාගේ බඩු දාන්න ආවා කාගෝ එකට. ඉතින් අන්තිම මොහොත තමයි මට යව හම්බුනේ. අවුරුදු 8කට පස්සේ. එහෙනම් thank you so much මේ අවුරුදු 8ටම මෙයා මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දැන් වෙනවා. සාමාන්‍යයෙන් යාළුවෝ මෙයා කරන්නේ නැහැ නේ. මට හරිම සතුටුයි අක්කා ගැන. හරි bye. මෙතන ඉන්න ගොඩක් සිංහල කට්ටිය. එහෙනම් thank you. bye. බඩු ගොඩාක් අරගෙන යන ගමන් බලන්න ටිකක් ඒ ඉන්නේ සුමාලි අක්කා මගේ යාළුවා. එයා තමයි දැන් ලංකාවට යන්නේ. අපි දෙන්න හම්බුනේ අවුරුදු කීයකද? අවුරුදු 8කට කලින්. 8කට පස්සේ තමයි හම්බුනේ. මේ බඩු ටික අරගෙන කහවකට යන ගමන් ඒක තමයි. එයා ලංකාවට යනකොට තමයි මම මෙහෙට ආවේ. අපි තුන්දෙනා ගොඩාක් ෂොප් වලට ගියා. ගිහිල්ලා මේ බඩු ගොඩාක් අරගෙන
අයියෝ දැන් මම තනියම ට්‍රේන් එකේ හවුගන් වලට ආවා. නෑ යාළුවනේ මම දැන් මගේ යාළුවා මීට් වෙලා අපි එළියට ගිහිල්ලා ගොඩක් ඇවිදලා කළා බඩු මුට්ටු අරගෙන කාලා බීලා ගොඩක් වීඩියෝ කරගෙන බැරි වුණා ඉතින් දැන් මම තනියම එහෙන් ලිටල් ඉන්දියා වලින් ට්‍රේන් එක අරගෙන දැන් තනියම දැන් මේ පාරට යනවා. මෙතන ඉඳලා තියෙන්නේ වොක් එක. ඇවිදින්න තියෙන්නේ මං ඉන්න තැනට යනකම්. බලමු අපිට උදේ ආව විදිහට යන්න පුළුවන්ද කියලා. මට මතකත් නෑ දැන්. හරි එක්සිට් කියලා තියෙනවනේ. හරි මේකෙනුත් යන්න ඕනේ මම හිතන විදිහට. බලමු අපි මේකෙනුත් ගිහිල්ලා හරියට පාරට වැටෙයිද කියලා. බලමුකෝ අමාරිට ඉතින් මගේ යාළුවා කොහොමද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් එයයි මමයි දැන් අවුරුදු 8කට කලින් දෙන්නම එකට මේ රටට එන්න ප්ලෑන් කරේ. එතකොට මගේ වයස ප්‍රශ්නේ බලපාලා එන්න බැරි වුණා. ඉතින් අවුරුදු 8ම මම ලංකාවේ හිටියේ කොහෙවත් රටකට ගිහින් නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි සිංගප්පූරුවට ආවේ. ඉතින් මගේ යාළුවා මම සිංගප්පූරුවට එනකොට මගේ යාළුවා ලංකාවට යන්න ප්ලෑන් කරලා එයාගේ අවුරුදු 8ක්. ඉතින් එයා බඩු මුට්ටු ගන්න යත් එක්ක එකයි හැමතැනම ගියේ. ඉතින් එයා තව ටික දවසකින් ලබන මාසේ එන මාසේ ලංකාවට යනවා. එයා ලංකාවට යන මොහොත තමයි මම මේ රටට ආවේ. ඉතින් මගේ යාළුවා කොහොමද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ පළවෙනි දවස ගැනත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම ඉතින් වෙන රටකට ඇවිල්ලා මේ පාරවල් කිසිම දෙයක් අපි දන්නේ නැහැ බස් එකේ යනද කොහොමද කියලා. එහෙම කියලා අපිට ඉතින් එහෙම කිලින්නත් බෑනේ. අපි මේව තනියෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම හිතට ශක්තිය අරගෙන උදේ ගියේ. ඉතින් ඒ වගේම මම ඇත්තටම හොඳට ගියා. දැන් ආවෙත් ඒ විදිහටම ආවා. ඉතින් මට හරිම සතුටුයි ඒ ගැන. ඉතින් මෙහෙම තමයි ඉතින් හැමෝම අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් වෙන රටකට ඇවිල්ලා ඉතින් අපි තනියම කවුරුත් නැහැ. ඉතින් අපි මේ දේවල් ඉගෙන ගන්න එපා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මං ගැන? මං තනියම ගිහින් ආව එක ගැන මොකද හිතෙන්නේ? මං කොහොම හරි පාර හොයාගෙන ආවා. දැන් තමයි ආවේ. ඉතින් හරිම සතුටුයි. ලොකු රවුමක් ඇවිදලා යාළුවත් හම්බ වෙලා ආවා. ඉතින් මගේ පළවෙනි දවසේ මං ඇවිත් එක ගැන මං සතුටු වෙනවා. තනියම ගිය එක ගැන. ඉතින් දැන් ආවේ. එහෙනම් ඔයාලා පොඩි කමෙන්ට් එකක් මොනවා හරි දාන්න. ඉතින් මගේ පළවෙනි දවස ගමන ගැන. එහෙනම් අදට මම බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. Thank you very much. Bye bye.